නගුල් මුන්නා සහ රහස් දොරටුව. මේ කතාවත් බොහෝම කාලෙකට කලින් ඈත ගම්මානයක සිද්ධ වුණු කතාවක්. ගමක පරිසරය කොයි තරම් ලස්සනද, හරීම නිස්කලංකයි. වනවතුළු, දිය එලි, කඳුපන්ති, වෙල්යායවල්, ඇලවේලි ගමක සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. අන්න ඒ වගේ බොහොම සුන්දර පරිසරයක් තිබුණු ලොකු වනාන්තරයකට මැදි වෙලා තිබුණු ගමක කතන්දරයක් තමයි මං අද ඔයාලට කියන්නේ. මේ ගමේ මිනිස්සු හුඟක් මහන්සි වෙලා වැඩ කළා. උදේ ඉඳන් රෑ වෙනකන් හේනේ කුඹුරේ වගාබිමේ තමයි එයාලගේ කාලය ගත වුණේ. ගොවිතැන් නොකරපු ගමේ සමහර අය දර විකුණලත් සල්ලි හම්බ කළා. මොකද මේ ගම වටේටම මහ රෝස කැලයක් තිබුණු නිසා ගමේ උදවිය නිතරම දර හොයන්න, එතකොට බෙහෙත් ඖෂධ එහෙම හොයාගන්න, මී පැණි හොයන්න කැලෑවට වැදුණු පුරුද්දක් තිබුණා. උදේම කැලේට යන සමහර අය ආපහු එළියට එන්නේ හොඳටම හවස් වෙලා. ඒ වුණාට මේ කැලේ ඇතුළට වෙන්න බොහෝම භයානක කොටි වලස්සු එහෙමත් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ වුණාට මේ වෙනකන් නම් කාටවත් ඒ සත්තුන්ගෙන් අනතුරක් වෙලා තිබුණේ නෑ. ඒ වුණාට ඉතින් කොයි එකටත් කැලේ මැදටම යන්නේ නැතුව ඉන්න හැමෝම පරිස්සම් වුණා. ඔය අතරේ මේ ගමේ හිටපු නගුල් මුන්නා කියන මිනිස්සයා තනියම දර කපන්න කියලා හිතාගෙන දවසක් කැලේට ගියා. උදේ පාන්දරම කැඳ කෝප්පයකින් එහෙම සප්පායම් වෙලා හිටපු නිසා ඒ වෙලාවේ ඔහුට බඩගින්නක් දැනුනේ නෑ. හැබැයි ඉතින් ටිකක් දවල් වෙනකොට නගුල් මුන්නට ඉවස ගන්න බැරි තරම් බඩගින්නක් ආවා. අප්පා, පුදුම බඩගින්නක් නේ. හේ මදිවට හොඳට ඕම තිබහයි. අපරාදේ. මට උදේ එනකොට වතුර ඩිංගිත්තක්වත් අරන් එන්න බැරි වුණානේ. අප්පා පිපාසේ. දැන් මොකද කරන්නේ? තව ටිකක් කැලේ ඇතුළට ගියොත් නම් පිපාසෙට වතුර ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. මේ විදිහට වතුර ටිකක් හොයාගෙන නගුල් මුන්නා කැලේ ඇතුළට ගියා. කොහොම හරි ගමේ කවුරුවත් මීට කලින් පය නොතියපු ඉසව්වකට ලං වෙන්න නගුල් මුන්නට පුළුවන් වුණා. කැලේ මැදින් වැටුණු අඩිපාරක් දිගේ මුන්නා සෑහෙන දුරක් ඇවිත්. වටපිට බලද්දී ඔහුට බයත් හිතුණා. මොකද කැලේ මැද්දට වෙන්න අඳුර වැඩි, ඈතින් නපුරු සත්තුන්ගේ ගෙරවිලි සද්දත් ඇහෙන්න පටන් ගත්තා. ගස්වල පුස්වැල් එතිලා තියෙන්නේ හරියට පිඹුර වෙලිලා ඉන්නවා වගේ. හේත් ඉතින් සාපිපාසාව හිතේ බයට වඩා ඉස්සරහට ආවා. ඉවසගෙන ඉන්න බැරිම තැන ළඟම තිබුණු බාඳුරා ගොට්ටක වතුර ටිකක් අරගෙන නගුල් මුන්නා කටට හලා ගත්තා. හේත් ඉතින් ඒ වතුර ඇබිත්ත පිපාසෙ සංසිඳෙන්න ගෑවෙන්නවත් මදි. දැන් මොකද කරන්නේ? අප්පා, දැන් මට හරීම තෙහෙට්ටුයි. හැඟටත් පණ නෑ වගේ. දන්නේම නැතුව රෑ බෝ වෙන්නත් ආවා. අපොයි, ආපහු ගමට යන්න නම් මට පණ නෑ. කොහොම හරි අද රෑ පරිස්සමට මේ කැලේ ඇතුළෙම ඉඳලා හෙට උදේම ගමට යනවා. මුන්නා එහෙම කල්පනා කළා. ඒ වුණාට රෑ වෙනකොට ඔහුට හරියට බය හිතුණා. කැලේ ඇතුලෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. රෑ එළි වෙනකම්ම ඔහුට නිින්ද ගියේ නෑ. බඩගින්නයි පිපාසෙයි හිතේ බයයි නිසා මුන්නා එළිය වැටෙනකම්ම ගාථා කිව්වා, පිරිත් කිව්වා, කවි කිව්වා. කොහොම හරි ඉතින් යාන්තම් උදේ ඉරේලිය වැටීගෙන එනකොටම මුන්නගේ පිපාසෙ තවත් වැඩි වුණා. මුන්නට හොඳටෝම මහන්සි. හේ වුණාට මුන්නා
බොහොම අමාරුවෙන් නැගිටලා ගහක කොළයකින් ගොටුවක් හදාගෙන උදේ පාන්දර ගස්වල එකතු වෙලා තියෙන පිණි එකතු කරන්න පටන් ගත්තා. වතුර බින්දුව එකතු කරලා කොහොම හරි කොළ ගොටුවෙන් භාගයක් විතර වතුර ටිකක් ඔහු එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් ඒ වතුර ටික බීලා මුන්නා අර කලින් දවසේ එකතු කරගත්ත දරමිටි ටිකත් අරගෙන කැලෑවෙන් එළියට එන්න පිටත් වුණා. ඒත් මුන්නට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ. කලන්තයක් හැදිලා දරමිටියත් එක්කම මුන්නව බිම ඇදගෙන වැටුණා. ඔය විදිහට හෝරාවක් විතර ගත වුණා. ටිකකින් මුන්නට සිහිය ආවා. ඔහු අමාරුවෙන් ඇස් දෙක ඇරලා වටපිට බැලුවා. දෙයනේ මේ කොහෙද මං ඉන්නේ? අනේ අපොයි මගේ අතපය ඔක්කොම බැඳලා දාලා වගේ. අනේ මට බඩගිනි. වතුර ටික වතුර. මුන්නට කියන්න පුළුවන් වුණේ එච්චරයි. ඔය අතරේ බොහෝම වයසක අතපය වෙවුලන මහලු කාන්තාවක් මුන්නගේ මූණට එබිකම් කරලා ඔහුට වතුර ටිකක් පෙව්වා. ඊට ටිකකට පස්සේ මුන්නට සිහිය ආවා. දැන් ඔහුට හොඳටම බඩගිනි. ඒත් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න තරම් ඔහුට කල්පනාවක් තිබුණෙත් නෑ. කොහොම හරි අර මහලු කාන්තාව පළතුරු වට්ටියක් ඔහුට ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ වතුර ටිකකුත් ගෙනල්ලා දුන්නා. අනේ ඉතින් නගුල් මුන්නා හරීම සතුටින් ඒ පළතුරු ටික කෑවා. අනේ පින් සිද්ධ වෙනවා. දැන් තමයි මගේ ඇඟට පණක් ආවේ. ඊයේ උදේ බීපු කැඳ කෝප්පෙන් තමයි මම මේ වෙනකන් හිටියේ. ඒක නෙවෙයි මට අහන්නත් බැරි වුණා. ඔබ කවුද? මේ මහ කැලෑව ඇතුලේ ඔබ තනියම දින්නේ. අනේ මට කන්න බොන්න දුන්නු පින ඔබට තව ආත්ම ගානකට ඇති. මං තව ටික වෙලාවක් මෙහෙම්ම ඉඳලා හැඟට පණ ආවට පස්සේ මෙතනින් යන්නම්. ඔන්න ඔය විදිහට නගුල් මුන්න අර මහලු කාන්තාවට ස්තුති කළා. ඒ වුණාට ඇය වචනයක්වත් කතා කළේ නෑ. නිහඬවම හිටියා. ටිකකින් නගුල් මුන්නට අර ඇඟේ තියෙන තෙහෙට්ටුව අඩු වෙලා ඇඟට ශක්තිය ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සේ නගුල් මුන්නා එයාට පළතුරු ගෙනත් දීපු මහලු කාන්තාව කවුද කියලා කල්පනා කළා. මොකද මේ ඝන වනාන්තරේ මේ තරම් වයසට ගිය අම්මා කෙනෙක් කෑම බීමත් හොයාගෙන තනියම ජීවත් වෙන එක ගැන මුන්නට හරි පුදුමයි. ඒත් ඇය වචනයක්වත් කතා නොකළ නිසා ඔහුට කිසිම තොරතුරක් දැනගන්න බැරි වුණා. කොහොම හරි මුන්න ඇයට නොසෑහෙන්න ස්තුති කරලා ආපහු ගමට එන්න පිටත් වුණා. ඒ ආවත් මේ සිද්ධිය නිතරම ඔහුගේ මතකයට ආවා. ඇත්තටම මේ කැලේ ඇතුලේ ජීවත් වෙන මහලු කාන්තාව කවුද? ඇය කැලේට වෙලා ඉන්නේ මොකද? කන්න බොන්න යහමින් කෑම කොයින්ද? ඇයත් එක්ක තව කවුද මේ කැලේ ඇතුලේ ඉන්නේ වගේ ගොඩාක් ප්‍රශ්න මුන්නට එක දිගටම කල්පනා වෙන්න පටන් ගත්තා. ඒ හින්දම මුන්න තීරණය කළා ආපහු දවසක් කැලේට යන්න ඕනි කියලා. හැබැයි මේ සිද්ධිය ගැන මුන්නා කාටවත්ම නොකිය ඉන්නත් පරිස්සම් වුණා. කොහොම හරි සෑහෙන දුරක් ගෙවලා කැලේ මැදටම ගිහින් එදා කලන්තේ හැදුණු තැන අර මහලු කාන්තාව හම්බුණු තැනට නගුල් මුන්න ආවා. ඒත් එදා වගේ ඒ කාන්තාව එතන හිටියේ නෑ. ඇය කොහේ අතුරුදහන් වුණාද කියලා මුන්න කල්පනා කළා. ඔහු හයියෙන් කෑ ගැහුවා. ඉන්න තැනකින් ඇයව ගෙන්න ගන්නයි ඔහුට උවමනා වුණේ. ඒත්
කිසිම සද්දයක් නෑ. කවුරුවත් ඔහුට උත්තර දුන්නේ නෑ. ඒ හින්දම මුන්න හිතුවා තව ටිකක් කැලේ ඇතුළට ගිහින් බලන්න ඕනි කියලා. ඔහොම ටික දුරක් යනකොට ඔහු දැක්කා ගල් ගුහාවක්. ඒත් බැලූ බැල්මටම මේ ගල් ගුහාව ගස් වලින් වැල් වලින් වැහිලයි තිබුණේ. එක පාරටම දකින කෙනෙකුට එතන තියෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ මුන්න ටිකක් ළඟට ගිහින් බැලුවා. මේ ගල් ගුහාවට ඇතුළු වෙන්න පුළුවන් දොරක් එහෙම විවරයක් එහෙම තියනවද කියලා ඔහු හෙව්වා. වැල් ටික එහාට මෙහාට කරලා බැලුවහම ගල් ගුහාවට ඇතුළු වෙන්න පුළුවන් විදිහේ ගල් දොරක් ඔහුට හම්බුණා. ඒත් ඒ දොර අරින එක ලේසි නෑ. දැන් කොහොමද මේ දොර ඇරගන්නේ? මේ විදිහට තව ටික වෙලාවක් කල්පනා කර කර හිටියා. අන්න ඒ වෙලාවේ තමයි මුන්නට මේ ගල් ගුහාව ඇතුලේ, ඒ කියන්නේ ගල් දොරට එහා පැත්තේ කවුරු හරි ඉන්නවා කියලා තේරුණේ. කවුරුත් ඉන්නවද? ඔය ඇතුලේ කවුරු හරි ඉන්නවනම් මේ ගුහාවේ දොර අරිනවද? ඔහු ඒ විදිහට කෑ ගැහුවා. ටිකකින් මේ ගල් දොර විවෘත වුණා. දෙයනේ හරි පුදුමයි. ඒ ගුහාව ඇතුලේ හිටියේ එදා ඔහුට හම්බ වුණු අර මහලු කාන්තාව. අනේ වාසනාවන්. මං ඔබව හැම තැනම හෙව්වා. එදා මුණ ගැහුණු තැනත් බැලුවා. එතනත් නොහිටපු හින්දා තමයි මං ටික ටික කැලේ ඇතුළට ආවේ. එතකොට තමයි මට මේ ගල් ගුහාව හම්බුනේ. ඒත් ඇය වචනයක්වත් කතා කළේ නෑ. එදා ගෙදර ගියාට පස්සේ මට ඔබ ගැන නිතරම කල්පනා වුණා. ඔබ නොහිටියානම් සමහර විට මං එදා කැලේ ඇතුළෙම මිය යන්නත් තිබුණා. මං ආවේ ඔබේ සැප දුක් කොහොමද කියලා හොයලා බලන්න. ඇත්තටම මේ කැලේ ඇතුලේ ඔබ කොහොමද තනියම ඉන්නේ? කන්නේ බොන්නේ කොහොමද? ඔබත් එක්ක තව කවුරු හරි මෙහි ඉන්නවද? ඔය විදිහේ ප්‍රශ්න ගොඩක් නගුල් මුන්නා අර මහලු කාන්තාවගෙන් ඇහුවා. අන්න ඒ වෙලාවේ ඇය හයියෙන් hina වුණා. ඊට පස්සේ හයියෙන් ඇඬුවා. ඇයි ඔබ අඬන්නේ? මම මුකුත් වැරදි ප්‍රශ්නයක් එහෙම ඇහුවද? පළවෙනි වතාවටයි කෙනෙක් මගෙන් ඇහුවේ අඬන්නේ ඇයි කියලා. පළවෙනි වතාවටයි කෙනෙක් මාව හොයාගෙන මගේ සැප දුක් බලන්න මේ විදිහට ආවේ. ඔය විදිහට ඇය ඇගේ කතාව කියන්න පටන් ගත්තා. මුන්නත් නිහඬවම ඇගේ කතාව අහගෙන හිටියා. මේක මගේ ගෙදර නෙවෙයි. මගේ ගෙදර තියෙන්නේ මහතැන්න කියන ගමේ. මං දැන් සෑහෙන කාලෙක ඉඳන් මේ කැලේ ඇතුළට හිර වෙලා ජීවත් වෙනවා. මාව මෙහෙට ගෙනත් දැම්මේ මගේ දරුවෝ 7 දෙනෙක් හදලත් අද මම මේ කැලේ ඇතුලේ තනි වෙලා එක්කෙනෙකුගේවත් ගෙදර මට ඉන්න ඉඩක් නෑ. ඇය දිගටම අඬමින් මේ විදිහට ඇගේ දුක කියන්න පටන් ගත්තා. හරි පුදුමයිනේ. තමන්ගේ අම්මව බලාගන්න ඒ දරුවන්ට බැරි මොකද? නගුල් මුන්නා එහෙම ඇහුවා. එහෙම තමයි ලොකු නැහැ. වයසට යනකොට දෙමව්පියෝ කියන්නේ සමහර දරුවන්ට ලොකු බරක්. මං ඒ 7 දෙනාගේම ගෙවල් වල කඩින් කඩ ඉඳලා තියෙනවා. ඒ කවුරුවත් මට හොඳට සැලකුවේ නෑ. අන්තිමේදී වන්දනා ගමනක් එක්කන් එනවා කියලා රවට්ටලා බොරු කියලා මාව මේ කැලේ අතරමං කරලා යන්න ගියා.
අප්පා වස වැරැද්දක්නේ ඔබට වෙලා තියෙන්නේ. දැන් කොයි කාලේ ඉඳන්ද මේ කැලේ තනියම ඉන්නේ? කාලයක් ගැන නිච්චියක් නෑ ලොකු නැහැ. කොහොම වුණත් දැන් සෑහෙන කාලයක් ගත වෙලා. මහලු කාන්තාව එහෙම කියනකොට නගුල් මුන්නට ඇය ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. එතකොට ඔබ කෑවි බිව්වේ කොහොමද? එදා මට මතකයි මං හොඳටම කුසගින්නේ හෙම්බත් වෙලා හිටපු වෙලාවේ ඔබ මට පළතුරු එහෙම ගෙනල්ලා සංග්‍රහ කළා. ඉතින් පළතුරු විතරක් කාලා ජීවත් වෙන්න පුළුවන්ද? මට ගෙදර ගියාට පස්සෙත් ඔබ ගැන නිතරම මතක් වුණා. ආන් ඒ හින්දයි මම මේ විදියට හොයාගෙන ආවේ. දැන් ඉතින් මේ කැලේට වෙලා තනියම හිටියේ ඇති. ඔබ කැමති නම් අපේ ගෙදර නතර වෙන්න පුළුවන්. මම මට පුළුවන් විදිහට ඔබව බලා ගන්න. නගුල් මුන්නා ඇයට එහෙම යෝජනාවක් කළා. හෝනි නෑ ලොකු නැහැ. මට මෙහි හොඳයි. මේ කැලේ ඉන්න සතා සීපාවා පවා මං එක්ක යාළුයි. හුන් ඉතින් මටත් පුළුවන් හැටියට කෑම ටිකක් ගෙනල්ලා දෙනවා. හැත්තටම මිනිස්සු ළඟ නැති හොඳ ගතිගුණ මේ සත්තු ළඟ තියෙනව ලොකු නැහැ. අනේ මන් දන්නේ. හේ වුණාට ඉතින් ඔබව මේ කැලේ මේ සත්තු අතරේ තනියම දාලා යන්න මට නම් හිත දෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් මං පුළුවන් වෙලාවට හරි ඇවිත් ඔබව බලලා යන්න. ඔය කන බොන දේවල් ටිකක් එහෙමත් ගෙනල්ලා දීලා යන්න. කරදර වෙන්න එපා ලොකු නැහැ. නෑ එහෙම කරදරයක් නෑ. මං ආපහු එන්නම්කෝ. ආපහු එන්න? අනේ ආයෙත් මාව හොයාගෙන මෙහෙ එන්න එපා ලොකු නැහැ. මං ඔබෙන් ඒ ඉල්ලීම කරන්නේ ලොකු හේතුවක් හින්දා. ඔබ ආපහු මාව බලන්න එනවනම් හරියටම තව අවුරුදු 2ක් සම්පූර්ණ වෙන දවසේ මෙහෙට ආවහම හොඳටම ඇති. මහලු කාන්තාව එහෙම කිව්වහම නගුල් මුන්නට පුදුම හිතුණා. අවුරුදු 2ක් කියන්නේ සෑහෙන කාලයක්. ඒ තරම් කාලයක් ඇයව බලන්න එන්න එපා කියන්නේ ඇයි කියලා ඔහු කල්පනා කළා. හරි. ඔබ කියනව නම් හරියටම අද ඉඳලා අවුරුදු 2ක් සම්පූර්ණ වෙන දවසට මං ඇවිත් යන්න එන්න. හැබැයි ඉතින් එතකන් ඔබ බොහොම පරිස්සමට ඉන්න ඕනි. ඔය විදිහට ඇයට සමුදේලා හිතේ ලොකු බරක් අනුකම්පාවක් දුකක් තද කරගෙන නගුල් මුන්නා කැලෙන් ගමට එන්න පිටත් වුණා. ඔය විදිහට නොදැනීම අවුරුදු 2 සම්පූර්ණ වුණා. ඔහුට මහලු කාන්තාව කියපු දේ මතක් වුණා. ඊට පස්සේ පොරොන්දුණු විදිහටම අර ගල් ගුහාවේ දොරටුව ළඟට ගියා. මුල්ම දවසේ ඒ ගල් ගුහාවේ දොර වැහිලානේ තිබුණේ. හැබැයි අද එහෙම නෑ. අද ඔහු ගල් ගුහාවේ දොර ළඟට ගිය ගමන්ම දොර ඉබේම විවෘත වුණා. ඔහුට හිතුනේම අර මහලු කාන්තාව දොර විවෘත කරන්න ඇති කියලා. ඒත් වටපිට බැලුවත් ඇයව හොයාගන්න ඔහුට බැරි වුණා. ඊට පස්සේ ඔහු ගුහාව ඇතුලේ හැම තැනම හොඳට පරීක්ෂා කරලා බැලුවා. ඇය හිටපු තැනක ලකුණක්වත් තිබුණේ නෑ. ඔබ කොහෙද? ඔන්න මං පොරොන්දුන විදිහටම ආවා. ඒත් ඔහුට පිළිතුරු දෙන්න ඇය එතන හිටියේ නෑ. හරියටම ඊට දින කීපයකට කලින් ඇය මිය ගිහින් තිබුණා. ඒත් ඇයගේ මියගිය සිරුර ගුහාව ඇතුලේ තිබුණේ නෑ. ඔහු වටපිට බැලුවා. අන්නේ වෙලාවේ අඟුරු කැටයකින් ඇය ලියපු වටිනා කියන සටහනක් ඔහුට හම්බුණා. මන් දන්නවා ඔබ නැවත මාව සොයාගෙන එන බව. හේත් ඔබ එනකොට මම ජීවතුන් අතර නොසිටීවි. ඔබේ කරුණාවන්ත අවංක හදවතට මං ස්තුතිවන්ත වෙනවා. මං අද ඔබට එන්න කිව්වේ ඔබ එදා මම් වෙනුවෙන් කළ සොයා බැලීමට ප්‍රතිඋපකාරයක් කරන්න.
මේ ගල්ගුහාවේ වම් කෙළවරේ රහස් දොරටුවක් තියෙනවා. ඒ දොරටුව විවෘත කරන යතුර දොරටුව ළඟම රන් මංජුසාවක දාලා තියෙනවා. ඔබ ඒ යතුර අරගෙන රහස් දොර විවෘත කරන්න. ජීවිත කාලෙටම ඔබට සෑහෙන තරම් වස්තුව එතන තියෙනවා. දෙයනේ මුන්නගේ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. ඔහුට හීන් දාඩිය දැම්මා. මේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඔහු බයෙන් වටපිට බැලුවා. මේක උගුලක්ද දන්නේ නැහැ කියලාත් ඔහුට හිතුණා. ඒත් ටික වෙලාවක් ගියාට පස්සේ මෙතන කිසිම භයානක දෙයක් නැහැ කියලා ඔහු තේරුම් ගත්තා. මහලු කාන්තාව කියපු විදිහටම ඔහු රහස් දොරටුව ළඟට ගිහින් ඒක විවෘත කළා. දෙයනේ ඔහුට හිතා ගන්න බැරි තරම් වටින වස්තුවක් ඒ රහස් දොර ඇතුලේ තිබුණා. රත්තරන්, මුතු, මැණික්, වටින ආභරණ විශාල ප්‍රමාණයක් එතන තිබුණා. ඔහු බොහෝම ප්‍රවේශමෙන් ඒවා අරගෙන අර මහලු කාන්තාවට පින් දෙමින් රහස් දොරටුව වහලා ආපහු ගමට එන්න පිටත් වුණා. ඊට පස්සේ ඔහු මොකද දන්නවද කළේ? ඒ වස්තුව ටික ටික විකුණලා ඒ ලැබුණු මුදල් වලින් දුප්පත් අසරණ මිනිස්සුන්ට උදව් කළා, උපකාර කළා, පින් දහම් කළා. ඊට පස්සේ බොහෝම කාලයක් ආයුෂ විඳලා කිසිම දුකක් කරදරයක් නැතුව නගුල් මුන්නා මිය ගියා. ඒත් මිය යනකම්ම කිසිම අගහිඟයක් ඔහුට තිබුණේ නෑ. නොහිතපු වෙලාවක ඔහුට වාසනාව පෑදුණු හැටි, ඔහුගේ අවංකකමටයි ප්‍රතිඋපකාර කිරීමේ ගුණයටයි තෑගි ලැබුණු හැටි, ඔහුගේම අම්මා නොවුනත් මහලු අසරණ කාන්තාවකට උපකාර කරන්න ඔහු කටයුතු කරපු හින්දා ඔහුත් නොහිතපු වෙලාවක මහා විශාල වස්තුවක් ඔහුට හම්බ වුණා. අපේ අම්මලා තාත්තලා කොයි තරම් වයසට ගියත් අපි එයාලව බොහොම ආදරෙන් රැක බලා ගන්න ඕනි. කොයි තරම් වස්තුව මිල මුදල් තිබුණත් එයාලට වටින්නේ ඒව නෙවෙයි. එයාලට වටින්නේ අපේ ආදරේ. ඒ නිසා අපිව පුංචි කාලේ ආදරෙන් රැක බලා ගත්තා වගේම අපේ අම්මයි තාත්තයි වයසට ගියාම එයාලවත් බොහොම ආදරෙන් කරුණාවෙන් රැක බලා ගන්න හිතට ගන්න ඕනි. එහෙමනම් මේ වගේ තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් මුණ ගැහෙමු.